තෙරුවන් සරණයි සුබ සන්ධ්‍යාවක්. කන්‍යා ජෝති දහම් පාසලෙන් නොමිලේ පැවැත් වේදිකාවෙන් අපි ඇමරිකාවේ සිටින නවීන් මහත්මාණන් සහ ඒ සහෘද මහත්ම මහත්මීන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් දායකත්වයෙන් අපි අපේ විහාරස්ථානයේ සිට සිලෝන් කම්පියුටර් ට්‍රේනින් ඇකඩමිය සඳහා සිසුන් බඳවා ගැනීම සඳහා පවත්වනු ලබන තුලතින් විභාගයේ දැන් ආරම්භ කරනු ලැබුවා. ඒ සඳහා ළමයි දැනට 130කට ආසන්න සංඛ්‍යාවක් විභාගයට පිණිස සිටිනවා. ළමයි අපි දැක්ක බොහොම උනන්දුවෙන් ඕනෑකමකින් අද උදෑසන වරුවේ සිට මේ සඳහා විවිධ ප්‍රශ්න නගමින් ඒ සඳහා සූදානම් වෙනවා. මේ වෙලාවේ දහම් පාසල ආචාර්ය මණ්ඩලයේ විභාගයේ මෙහෙවීම් කටයුතු සිදු කරනවා. ඉතින් මේ විභාගයෙන් අනතුරු ඔවුන්ගේ මේ පිළිතුරුපත් නැගීමට පත්කොට ඔවුන් ස්ථානගත කිරීම සඳහා පළවෙනි පාඨමාලාව, දෙවෙනි පාඨමාලාව, තුන්වෙනි පාඨමාලාව ආදී වශයෙන් පාඨමාලා 3ක් සඳහා සිසුන් බඳවා ගැනීම සඳහා තමයි මේ පැවැත්වෙන්නේ. මේ විභාගයේ අපි විශ්වාස කරනවා මේක පැත්තකින් දරුවන්ගේ ජීවිතේ ඉතාම මහඟු අවස්ථාවක්. ඒ වගේම ඒ අයට ලැබෙන ලොකු භාග්‍යයක් ඇටියට අපි මේක සලකනවා. මොකද අපි තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න ඕන. තාක්ෂණේ නැතුව අපිට මේ ලෝකයේ ඉදිරියට අනාගතයේ කිසිවක් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා අපි මේ පාඨමාලාව සම්පූර්ණයෙන් නියම සම්පූර්ණ දැනුමක් අපි සිසු දරුවන්ට ලැබෙන විදිහට ඒ වගේම ඔවුන්ගේ මේ පාඨමාලාවෙන් අනතුරුව ඔවුන්ට ඕනෑම ඉදිරි පාඨමාලාවකට යන්න අවශ්‍ය කරන ඒ සියලු සුදුසුකම් මේ පාඨමාලාව තුලින් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙන. පාඨමාලාව අවසානයේදී වටිනා පිළිගත් සහතිකයක් ඔවුන්ට හිමි වෙන්නේ. ඉතින් මේ පළවෙනි කණ්ඩායම අපි විශ්වාස කරනවා ඔවුන් තාම වාග්යවන්තයි කියලා. මේ පාඨමාලාව සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දෙන පරිගණක සහ ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය කරන ඉගෙනීම් කටයුතු කරන ගුරු බවතාගේ සියලු වැටුප් සහ ඒ අවශ්‍ය කරන පරිසරය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු විහිදම් දරනු ලබන්නේ දැනට ඇමරිකාවේ ඉන්න අපේ නවීන් මහත්මාණන් ඇතුළු ඒ පිරිස. ඉතින් අපි මේ පිරිසට මේ වෙලාවේ අප්‍රමාණ ලෙස ස්තුතිවන්ත වෙනවා. මේ විදිහේ මහඟු සමාජ සත්කාරයක් සඳහා ඉදිරිපත් වීම පිළිබඳව අපේ මේ සිසු දරුවන්ගේ ශ්‍රී ලංකා කම්පියුටර් ට්‍රේනින් සෙන්ටර් ඇකඩමිය ඒ දෙමව්පියන්ගේ සියලු දරුවන්ගේ ගෞරවය, ආශිර්වාදය, සුභාශිංසනය අපි ඒ ඇමරිකාවේ සිටින ඒ නවීන් මහත්මයා ඇතුළු අපේ සත්පුරුෂ ඒ පින්තුන්ට අපි මේ සිහිපත් කරන්න කැමැතියි. මේ කටයුතු ඉතාම සාර්ථක වේවා. අනාගතේ මේ රටේ මේ ප්‍රදේශයට වෙයින් බිහි වෙන ඒ ශිෂ්‍ය ප්‍රජාව ඉතාම යම් දවසකට ඔවුන් මේ රටේ පිළිගත් ස්ථාන කරාපත් වෙයි. ඉතින් ඔවුන්ට ඒ සඳහා භාග්‍ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි සුභාශිංසනය කරමින් නවතින හැමදෙනාටම තෙරුවන් සරණයි.